එංගලන්තයේ සහ මෝල්ටාවේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ නීතිඥවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු මොරටුව ප්‍රදේශයේ CMM Travels and Tours නමින් බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇතත් එංගලන්තයේ හෝ මෝල්ටා රාජ්‍යයට රැකියා ලබා දීමට වළංගු රැකියා ඇණවුමක් ලබා නොමැති අතර මේ වන විට එම රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයේද කල්ලිකුත් වී තිබෙනවා. සැකකරු කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් ඉහත රටවල රැකියා ලබා දීමට පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් 94 ලක්ෂ 10,000ක මුදලක් අය කර ඇති අතර පොරොන්දු පරිදි රැකියාව ලබා නොදුන් හේයින් එම මුදල් ලබා දුන් පුද්ගලයන් කාර්යාංශයට පැමිණිලි කොට තිබෙනවා. එම පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ සැකකරු කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී ඔහු විසින් වරද පිළිගත් හේයින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීරප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ජනවාරි 27 වන දින නඩුව යලි කැඳවීමට නියමිතයි. මේ අතර කාර්යාංශයේ වළංගු බලපත්‍රයක් නොමැතිව ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමු කිරීමට තලව කැලේ ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගත් ජායල කලේලීර ප්‍රදේශයේ පදිංචි හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින අත්අඩංගුවට ගත්තා. කාර්යාංශයට ලද්ද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිට ඇති අතර උපාය දූතයන් මාර්ගයෙන් ඔහුව සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී සැකකරුගේ නිවසේ තිබී රැකියා අයදුම් පත්‍ර සහ වීසා සම්බන්ධ ලේඛන රැසක්ද නිලධාරීන් බාරයට ගෙන ඇති අතර සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එසේම ජපානයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද ඊයේ දින කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් නිලධාරී ඒකකයේ නිලධාරීන් විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත්තා. රැකියාව ලබා ගැනීම සඳහා සැකකරුට මුදල් ලබා දුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් හේයින් කාර්යාංශයට එක් පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ඒ අනුව වළංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා බඳවා ගැනීම සහ මුදල් අය කිරීම යන චෝදනාවලට අත්අඩංගුවටගත් සැකකරු අද දින කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදේශ රැකියා වංචාකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.